ඔය අපනවා ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නම් තමයි බං. දැන් නැත්නම් ගෙදර දොරේ ප්‍රශ්න. ඒක ඉතින් කාටවත් කියන්න කෙනෙක් නෑනේ බං. කාටද කියන්නේ කියලා මම මේ කල්පනා. කොහමද බං? යකෝ මටත් තියෙන ඔය ගෙදර දොරේ ප්‍රශ්න. ඕක ගන්න තුන්ට කියලා හරිනවද බං? ඔය තමන්ගේ ප්‍රශ්න තමන් විසඳ ගන්න දැන ගන්නවා. ඔය තැන් වල ගිහිල්ලා කියලා බං ඊට නැති ප්‍රශ්න තවත් හිටපන්. මේ ඒක නෙමෙයි. උඹට බැයිද අපේ ගෙදර දොරේ ප්‍රශ්න විසඳලා? පිස්සුද බං උඹට? යකෝ මටත් මේ නහුරේ ප්‍රශ්න. මම කොහෙද උඹලේ ප්‍රශ්න විසඳන්නේ? කවන්නක් ගියාම බලන්න මොකක්ද ප්‍රශ්නේ කියලා. ඔය පෞල් ප්‍රශ්න වලට නම් ඉත ගහන්න බෑ හොඳේ. මොකද්ද කියෙන්නේ? අපේ මේ ගෙදර දොරේ ප්‍රශ්න කිව්වේ පවුල් ප්‍රශ්න නෙමෙයි බං. අර අපේ ගෙදර ඉස්සරහා තියෙන දොර තියෙන්නේ. ඒ කාරියට බං ඒක පාස් වෙලා ටයිල් කට කල්ලා යනවා අර ගල් කට හිටලා. ගෑණි මාව මරාගෙන කන්න හදනවා බං. ඒක හදලා දෙන්න කියලා. දෙන්නේ හුබ්බලාගන්නේ. ඇයි යකෝ? බලන්න මේ පෞල් ප්‍රශ්න කියලා මං හිතුවේ උඹලා දොරේ ප්‍රශ්න කියලා. ඔක මට ගහරවල යකෝ. ඔය වඩේ කර කියහන්තෝ. මෝසලයක්. ඔබෙන්ද පතෝ බලන්න මට. මම එහෙම කිව්වම ඒකෙනුත් ගෙදර ප්‍රශ්න මේවා ප්‍රශ්න දැවෙන ප්‍රශ්න ජීවිතේ මාර ප්‍රශ්න එන්නෙත් ඇඟටම අපිව ගෙනියන්නෙත් කැලේට